සුබම දවසක් වේවා කියලා පිළිගන්න දොස්තරලා හැමෝම ඉතින් ඔන්න 2026 ජුනි මාසයේ 16 වෙනිදාන් පසුව සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවක් සහ ඒ ග්‍රහ මාරුවෙන් සිද්ධ වෙන දේවල් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ දවසට නායකත්වයේ සහ ආත්ම ශක්තිය සංකේතයේ වෙච්ච රවි ග්‍රහයා බුද්ධට අයිති මිථුන රාශියකට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ මහා ග්‍රහ මාරුව ඉදිරි මාසයේ කාල සීමාව පුරාවට අපි මේ ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා හිරු කිරණ අපි හැමදාම සුබ මෙන්ම අසුබ පළත් ගැන කතා කරනවා. ඉතින් කවදාකවත් මේ දේවල් මෙන්න මෙහෙම වෙනවා, හජමගුල් කිරි ඉතිදෙනවා කියලා කියන්නේ නැහැ. සුබ මෙන්ම අසුබ පළත් ඒ වගේම තමයි අසුබ පළ ලැබෙනවා නම් මොකද්ද අපි පරිස්සම් වෙන්න ඕන පැති, ඒ වගේම තමයි අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා වීඩියෝ එකේදී කතා කරනවා. ඒකින්ද ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් ඩිස්ට්‍රික්ට් එක ඉල්ලනවා. මොකද මේ සියලුම විස්තර මම වීඩියෝ එකේ අවසානයේට තමයි ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් දැන් කතා කරන්න යන්නේ හරියටම මීන ලග්නයේ සිට මේෂ ලග්නය දක්වා වූ සියලුම ලග්නයන්ට මේ රවි මාරුවෙන් මොකද වෙන්නේ කියලා. මුලින්ම පොඩ්ඩක් කතා කරමු මේ කවුද මේ රවි කියන්නේ කියලා. රවි කියලා කියන්නේ සමස්ත ග්‍රහ මණ්ඩලයේම ප්‍රියා. එහෙම නැත්නම් රාජ්‍ය කාරකයෙක් විදිහට තමයි සලකන්නේ. රවි සතුව තියෙන්නේ අති මහත් වෙච්ච තේජෝ ගුණයක්. එහෙම නැත්නම් තේජස් අධිශක්තියක්. මෙවර රවිගේ මිථුන රාශි ගමන ආරම්භ වෙන්නේ සාමාන්‍ය විදිහකට නෙමෙයි. රවිට සතුරු වෙන්නේ නැති සමබල ශක්තියක් තියෙන කුජ. එහෙම නැත්නම් අඟහරු ග්‍රහයට අයිති මුව සිරස නැගසිය 3 සහ 4 වෙනි පාදයන් පාදක කරගෙන තමයි මේ ගෝචරය සිද්ධ වෙන්නේ. කුජ කියන්නේ රවි කියන්නේ දෙන්නම තේජෝ ගුණයෙන් එහෙම නැත්නම් මහා ශක්තියන්ගෙන් පරිපූර්ණ ග්‍රහයන් දෙන්නෙක් නිසා බුද්ධට අයිති බුද්ධිමත් සංනිවේදනයට බර මිථුන රාශිය ඇතුලේ මෙවන් තේජවන්ත ග්‍රහයන් ගමන් කරනකොට ඒකින් සෑදෙන අධිශක්ති මණ්ඩලය මිනිස් මනසට වගේම භෞතික ශරීරයට අමුතුම විදිහක බලපෑමක් එල්ල කරනවා. ඉතින් අර කතා කරන්න යන වීඩියෝ එක ගොඩක් විශේෂයි. මොකද මේ ලග්න 12 ගැනම අද අපි එකින් එක කතා කරනවා. හරි, පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය. ඉතින් මේෂ ලග්නයේ උපන් ඔබගේ කේන්දරය, ජන්ම කේන්දරය තුන්වෙනි භාවයේ එහෙම නැත්නම් වික්‍රම ස්ථානයේ තමයි මෙවර රවි ග්‍රහයා පැමිණෙන්නේ. රවි කියලා කියන්නේ තේජෝ ගුණයෙන් යුක්ත ග්‍රහයෙක්. තුන්වෙනිට පැමිණෙන විට ඔහු ඊටම සුබ ඵල ඔබට උදව් කරනවා. ඔබගේ සතුහු බලවේග සියල්ල මැඩ පවත්වා ගන්න ඔබට අපූර්ව ශක්තියක් ලැබේවි. රැකියාව, ව්‍යාපාර වගේම එදිනදා සමාජ සේවා කටයුතු වලදී ඔබට එරෙහිව තිබුණු රහස් සතුහන් සහ විරුද්ධ සතුහන් පරාජය කරලා Tamanගේ කටයුතු නිර්භාවී දීර්ඝ කරගෙන යන්න මේ මාසයේ කාලය ඇතුළත පුළුවන් වෙනවා. සිතට වගේම කයටත් ඉතාම සැපවන්ත සැනසිලිදායක දිවියකට මාවතක් පෑදීවි. ධනෙ ඉපීමේ අලුත් ක්‍රමෝපායන් සාර්ථක කරගන්න පුළුවන් සහජ හැකියාවන් සහ ධෛර්යය වර්ධනය වන කාල සීමාවක් තමයි ඔන්න දැන් උදා වෙලා ඉන්නේ. මේෂ ලග්නයේට ලොකු අශුභතා නැතත් බාල සහෝදරයෙක් වැඩ කරනකොට පොඩි මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ උප්පත්ති කේන්ද්‍රය පරීක්ෂා කරලා එහි රවි ග්‍රහයාගේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන එවැනි තත්ත්වයන් මත කිසිම බියක් නැතුව රැකියා ව්‍යාපාර කටයුතු වලින් ඔබ සුබ ඵල නෙලා ගන්න පුළුවන්. දෙවෙනි ලග්නය වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරයේ දෙවැන්න එහෙම නැත්නම් ධනස්ථානය එහෙමත් අපි කියන තව කුටුම්බ ස්ථානය කියලා මෙන්න මේ තැනට ගමන් කරනවා රවි ග්‍රහයා. ඉතින් රවි කියලා කියන්නේ උෂ්ණාධික ග්‍රහයෙක්. දෙවැන්නට පැමිණීම නම් ඉතින් පොදුවේ ටිකක් අශුභයි. මොකද ආර්ථික වශයෙන් ඔබට විශාල ලාභ අපේක්ෂා කරනවා නම් මේකට බාධා හිරිහැර මතුවෙන්න පුළුවන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ව්‍යාපාරික කටයුතු කරන්න, අලුත් කටයුතු වලට Tamanගේ ධනය තැන්පත් කරන්න, ආයෝජනය කරන්න මේ කාලේ වැඩි සුසු වෙන්නේ නැහැ. ශාරීරික වශයෙන් විශේෂයෙන්ම ඇස් සම්බන්ධ රෝගාබාධ මතුවෙන්න පුළුවන්. පවුලේ ඥාතීන් සමීපතමයන් එක්ක අනවශ්‍ය වචන හරඹ මතභේද බැන ගැනීම වගේ දේවල් වලට යන්න එපා. ඒකින්ද ගැටුම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩත් වැඩි. ඉතින් සුබ බල ගැන කතා කළොත් එහෙම Tamanගේ සීමාව තේරුම් අරගෙන නිහඬව වැඩ කළොත් රැකියා ස්ථානයේ පවතින තත්ත්වයේ ස්ථාවරව බේරා ගන්න ඔබට ඔන්න පුළුවන් කමක් ලැබේවි. විශේෂයෙන්ම අලුත් මූල්‍ය ව්‍යාපාර කරන්න එපා. ව්‍යාපාරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ණය ගැනීම සිදු කරන්න එපා. වෙනත් පාර්ශවයන් සඳහා ණය දීම් හෝ මුදල් පරිහරණය කිරීම කරන්න එපා. අනුන් වෙනුවෙන් අපකරුවෙකු ලෙස අප ගිවිසුම් වලට අත්සන් කරන්නත් එපා. දැන් කතා කරමු මිථුන ලග්නය පිළිබඳව. මිථුන ලග්න හිමියන් කේන්දරේ පළමුවැන්න කියන්නේ ලග්නයටම තමයි මේ පාර රවි ග්‍රහයා පැමිණෙන්නේ. මේ සිජුවම ඔබගේ පෞරුෂයට බලපාන මිශ්‍ර ප්‍රතිඵල දෙන ගෝචරයක්. සුබ බල ගැන කතා කරද්දී සිතට දැඩි ආත්ම විශ්වාසයක්, පාලන බලයක් සහ ඕනෑම වැඩ කටයුත්තකට තනිවම ඉදිරිපත් වීමේ නායකත්ව ගුණාංගයක් මෙන්න මේ කාලෙදී ඔබට ලැබේවි. නමුත් අශුභ බල ගැන කතා කරද්දී රවි ලග්නය හරහා ගමන් කරනකොට පුද්ගලයා තුල සිදුවන ලොකු ආඩම්බරකමක්, අහංකාරකමක්, දැඩි මතදාදී ගතියක් හිතට එනවා. ඔබ අවට ඉන්න අයක වැඩ කිරීමේදී ඕනාවට වඩා දැඩි වෙන්න හෝ අන දෙන්න ගියොත් ලාභයට වඩා පාඩුත්, ප්‍රශංසාවට වඩා අපකීර්තියත් ලැබෙන්න
පුළුවන්. මහජන sannivedanaya බිඳ වැටෙන්න පුළුවන්. අනිත් අය තමන් යටතේ තබාගෙන ජීවත් වෙන්න හිත පෙළඹෙන නිසා ගැටුම් ඇති වෙන්නත් ඔන්න හැකියාවක් ඉදිරියේදී තියෙනවා. මේ දැඩි මානසිකත්වයෙන් මේ විදිහින් මිදෙන්න ඔබට පුළුවන්. හැඟීම් බහු නොවි බුද්ධියට ඉඩ දීලා ඉවසිලිවන්තව කටයුතු කරන්න. එහෙම කළොත් හැකියාවේ නිදහස රැකගෙන පවුලේ අය සමග සුහදව කාලය ගත කරන්න ඔබට පුළුවන් වේවි. කතා කරමු 4 වෙනි ලග්නය කටක ලග්නය. ඉතින් කටක ලග්න භාවයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරයට අනුව මිථුන රාශියේ වැටෙන 12 වෙනි භාවයට. ඒ කියන්නේ 12 වෙනිට පොදුවේ රවි 12 වෙනිට අශුභ ග්‍රහයෙක් විදිහට තමයි සැලකෙන්නේ. නමුත් මම කියන්නම් මොනවද සුබ බල කියලා. විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න අයට හෝ ආගමික গুপ্ত කටයුතු වල නියත අයට මේ කාලේ යම් කිසි සුබදායී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. හැබැයි සමාජීය රැකියාව ව්‍යාපාරික ස්ථානය තුළ ඔබට තිබ්බ ගෞරවය පිළිගැනීම යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මේ කාලය තුළ වියදම් පාර්ශවය අධික ලෙස ඉහළ යාවි. ඔබ දැනටමත් උසාවි නඩ කටයුතු හෝ නීතිමය ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා නම් ඒවායින් සම්බන්ධ යම් කිසි සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. පවතින නිදන්ගත රෝග උස්සන්න වීමට හෝ හදිසි ආපදාවන් සිදුවීමට ඉඩ තියෙනවා. ඒ නිසා ඇස් දුර්වලතා ඇස් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයත් වැඩි. මේ සම්බන්ධ දේවල් වලින් නම් ඔන්න කටක ලග්න හිමියනි ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් කතා කරමු සිංහ ලග්නය ගැන. ඉතින් ලග්නාධිපති 11 වෙනිනේ ගමන් කරනවා සිංහ ලග්න හිමියන්ගේ උපත ලැබුව ඔබට මේ ග්‍රහ මාරුව අතිශය සුබදායකයි. මොකද ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා ජන්ම කේන්දරය 11 වෙනි භාවයේ එහෙම නැත්නම් අයස්ථානයට ඇතුළු වෙනවා. හැකියාවේ නිරත වෙලා ඉන්න අයට උසස් නිලධාරීන්ගෙන් වගේම අන් අයගෙන් ගෞරවය සැලකිල්ල නළුවාම ලැබේවි. හැකියාවේ උසස් වීමක් අපේක්ෂා කරන අයට පවතින බාධා ඉවත් වේවි. අලුත් දෙයක් ඉගෙන ගන්න පරීක්ෂණ කටයුතු වලට නිරත වෙන්න, මිල මුදල් යහමින් ලැබෙන්න, නව යාළු මිත්‍රයන් ඇසුරට ලැබෙන පවුල සතුට වර්ධනය වන කාලයක්. ශාරීරික සෞඛ්‍ය ඉතා යහපත් අතර හැරේවි. මානසික පීඩා පහව යාවි. පොදුවේ අශුභ ඵල නැති තරම් නමුත් අධික ආත්ම විශ්වාසය සහ සමහර තැන්වලදී මිතුරන් සමග සුළු මතභේද ඇති කර ගැනීමට ඇති කර නොගැනීමට වග බලා ගන්න ඕනේ. ඉතින් අපේ උපදේශ තමයි ලග්නාධිපති 11 වෙනිනේ ගමන් කරන නිසා මහා භාග්‍යවන්ත කාලයකින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔබ උත්සාහවන්ත සහ ධෛර්යවන්ත වෙන්න ඕනේ. කම්මැලිකම නැති කරලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරමු 6 වෙනි ලග්නයේ කන්‍යා ලග්නය. ඉතින් කන්‍යා ලග්නයෙන් උපත ලැබුව ඔබගේ ජන්ම කේන්දරයේ 10 වෙනි හෙවත් කර්මස්ථානයේ රැකියා ස්ථානයේ වෙත තමයි ඔන්න දැන් රවි ග්‍රහයා පැමිණෙන්නේ. ඉතින් මෙහිදී රවි දිග්බලයෙන් යුක්ත වෙන හින්දා ඊටමත් ප්‍රබල ශක්තියක් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම විදුලිය ඉලෙක්ට්‍රොනික ගින්දර යකඩ ඉදිකිරීම් කාර්මික ශේෂ්ත්‍රවල රැකියාවල ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න අයට සිතුවාට වඩා යහපත් ප්‍රතිඵල ලාභ සහ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්. ඔබගේ කැපවීම නිසාම උසස් නිලධාරීන්ගේ අගය කිරීමට ලක්වීමට ඉහත අනුසඳහා නිර්දේශ ලැබීමටත් ඔන්න ඔබට ඉඩකඩක් ලැබේවි. හැබැයි මේ සාර්ථකත්වය නිකන් ලැබෙන්නේ නැහැ. වෙනදාට වඩා විශාල කැපවීමක් මහන්සියක් දරන්න වෙනවා. අධික වැඩ කටයුතු නිසා පෞල් ජීවිතයේදී හැකි කාල සීමාවන් සීමා වෙන්න පුළුවන් ඔන්න ඉදිරියේදී. ඉතින් ඔබ අපදානම් සහිත සේවාවක නිරත වෙන කෙනෙක් නම් ආරක්ෂිත උපකරණ භාවිතය අනිවාර්ය කරගන්න. නොසැලකිලිමත් වුවහොත් හදිසි විදුලි අනතුරු වලට පවා ඔබට ලක්වීමට සිදු වෙන්න පුළුවන්. ඉතින් 7 වෙනි ලග්නය ගැන කතා කරමු තුලා ලග්නය. ඉතින් තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට අනුව මිථුන රාශියේ වැටෙන 9 වෙනි භාවයට ජ්‍යොතිෂමය වශයෙන් 9 වෙන්න රවිට තරම් සුබදායක නැහැ. ඒ නිසා පියාගෙන් ලැබෙන උරුමකම් හිමිකම් ගැන ආදිවාසිකම් ගැන තර්ක කිරීමට යාම සුදුසු නැහැ. පිය පාර්ශවයේ සමග හෝ පවුලේ වැඩිහිටියන් සමග මතගැටුම් නිර්මාණය වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ශරීරයේ ශක්තිය පිරිහීම, උදාසීන බව, ලේ ධාතුව අවම වීම සහ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා මතුවෙන්න පුළුවන්. ඉතින් දුර බැහැර සංචාර හෝ ආගමික කටයුතු කෙරෙහි යම්කිසි නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. උනත් මේ ප්‍රතිඵල ගොඩක්ම ඉතින් මිශ්‍ර ප්‍රතිඵල ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් පොඩි අවවාදයක් දෙන්නම් තුලා ලග්න හිමියන්ට. විවිධ දර්ශන ආගම් මතවාද පිළිබඳව අනවශ්‍ය විවාද වලට යන්න එපා. අනෙක් අයගේ මතවලට තියෙන අඩුපාඩු ප්‍රසිද්ධිය විවේචනය කරන්න යන්න එපා. Tamanගේ නොදන්නාකම ප්‍රදර්ශනය වන පරිදි තර්ක කරන්න ගිහිල්ලා ඉතින් අමාරුවේ නම් වැටෙන්න හදන්න එපා. දැන් කතා කරමු වෘශ්චික ලග්නය ගැන. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ගේ ජන්ම කේන්දරය 8 වෙනි භාවය එහෙම නැත්නම් මාතෘ ස්ථානයේ ඇතුලේ තමයි රවිගේ ගෝචර ගමන සිද්ධ වෙන්නේ. රවි 8 වෙනිට පැමිණීම ඉතින් සමා වෙන්න මෙහෙම කියනවාට කිසිසේත්ම යහපත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම යාන වාහන පරිසර කිරීමේදී අතිශයම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ගමන් බිමන් යාමෙන් හැකිතරම් වැළකී සිටින්න ඕනේ. විදුලිය ගින්දර යකඩ වැනි සමග නිතර වැඩ කරන අය Tamanගේ ආරක්ෂාව 100% සහතික කරගන්න ඕනේ. ඉතින්
මද්‍යසාර මත්පැන් දුම්පානයට ඇබ්බැහි සිටින අයෙක් නම් ඒ වගේම තමයි අධික ලෙස මස් වර්ග කන්න කැමති කෙනෙක් නම් මේ කාලය තුල ඒ සියල්ලෙන් වැළකී සිටින්න අධික රුධිර පීඩනය ඇති අය Tamanගේ සෞඛ්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් සුබ බල ගැන කතා කළොත් එහෙම ලොකු සුබ ඵලයක් නම් කියන්න නැහැ. නමුත් හදිසි අනුන්ගේ ධනයක් හෝ රක්ෂණ වන්දි වෙන දෙයක් ලැබීමේ තාම සුළු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් සමා වෙන්න වෙනත් ප්‍රතිඵල වෙනස් සුබ ප්‍රතිඵල නම් ඔබට මේ ඉදිරි මාසයේදී තාවමයි. දැන් කතා කරමු ධනු ලග්නය පිළිබඳව. ඉතින් ධනු ලග්නය කියලා කියන්නේ ඔබගේ උපන් කේන්දරයේ 7 වෙනි භාවයේ හෙවත් කාලාත්‍රය වෙත තමයි රවිග්‍රහය පැමිණෙන්නේ. ඉතින් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් සමග අලුත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ කාලාත්‍රය බිරිඳ හෝ සැමියා මෙන්ම හවුල් ව්‍යාපාර තුළ සාමය අඩු වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී දැවුල් එකිනෙකා කෙරෙහි තිබෙන සැක සංකා ඇතිවීම සහ අදහස්වල එකඟතාවයන්ට පැමිණීමට නොහැකි වීම නිසා මතගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් බලනකොට මේ කාලය තුල අනවශ්‍ය සහ බලාපොරොත්තු රහිත වියදම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මුදල් පාලනය කළේ නැත්නම් ඔබට අනවශ්‍ය ලෙස ණය වීමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මිශ්‍ර ඵල තමයි ඔබටත් මේ රවි මාරුව නිසා සිද්ධ වෙන්නේ. ඉතින් අපිට තව ලග්න දෙකක් වගේ තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු මකර ලග්නය පිළිබඳව. ඉතින් මකර ලග්නය ගැන කතා කරද්දී මකර ලග්නයෙන් උපන් ඔබේ ජන්ම කේන්දරයේ 6 වෙනි හෙවත් රෝග ස්ථානයේ සහ සතුහු ස්ථානයේ වෙත තමයි රවිග්‍රහය එන්නේ. සුබබල කතා කළොත් එහෙම සතුහු පාර්ශවයන් සම්බන්ධයෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා. රවිගේ අසීමිත ශක්තිය නිසා සතුහන් මර්ධනය කරලා වුණ පළවා හැරලා රැකියා ව්‍යාපාර සමාජ කටයුතු සම්බන්ධව බාධාවකින් තොරව කරගෙන යාමේ හැකියාව වාසනාව ඔන්න ඔබට හිමි වේවි. නඩු හඹ වලින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවි. 6 වෙනි රෝගස්ථානයේ හින්දා ශාරීරික සෞඛ්‍ය ගැන නම් ටිකක් අවධානය යොමු කරන්න වෙනවා. විශේෂයෙන්ම ඔබේ දැනටමත් ලේ ධාතුව ප්‍රධාන කරගත් රෝගාබාධ, අධික රුධිර පීඩනය සහ ශරීරයේ හටගන්නා අධික උෂ්ණත්වය ආශ්‍රිත නිදන්ගත රෝග වලින් ඔබ අතිශයින්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් නිසි සෞඛ්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගන්න, ආහාර පාන ලබා ගැනීමේදී ශරීරයට අගුණ දේවල් ගන්න එපා. අනවශ්‍ය ලෙස වෙහෙස මහන්සි වී ශරීරයට විවේකයක් ලබා දුන්නේ නැත්නම් ඔබගේ සෞඛ්‍ය ඔබටම බලා ගන්න පුළුවන් පිරිහිලා යන හැටි. අපි කතා කරමු දැන් කුම්භ ලග්නය ගැන. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම කේන්දරේ 5 වෙනි භාවයට හෙවත් පුත්‍රස්ථානයේ විද්‍යාස්ථානයට තමයි ඔන්න රවිග්‍රහය පැමිණෙන්නේ. ඉතින් සුබ බලන ලකුණු කතා කරන්න නැහැ. මොකද තාක්ෂණික හෝ පරීක්ෂණ අංශ වලින් උසස් අධ්‍යාපනයේ නිරත වෙන අයට බුද්ධිය මෙහෙවා යම් යම් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. නමුත් අශුභ ඵල ගැන කතා කරද්දී ඔබගේ දූ දරුවන් ලෙඩ රෝග ඇතිවීම ප්‍රවණතාවයක් තියෙන විශේෂයෙන්ම උණ රෝග, පාචනය රෝග, අල්සර්ස් වැනි උනාධික රෝගාබාධ ඔබගේ දරුවන්ට ලැබලා දෙන්න පුළුවන්. දරුවන්ගේ සෞඛ්‍ය ගැන ටික සැලකිලිමත් වෙන්න. ඊටත් වඩා බරපතල විදිහට දරුවන් නොගැලපෙන පහත් පුද්ගලයන්ගේ ඇසුරටපත් වීම නිසා ඔවුන් තුල හිතුවක්කාරකම් ඇති වෙලා Tamanගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර ගැනීමට ලොකු ඉඩකඩක් තියෙනවා. වැඩිහිටියන් වශයෙන් ඔබ මෙහිදී දරුවන් දැල්ලි තරවටු කරන්නේ නැතුව ඉතාමත් උපක්‍රමශීලීව ඔවුන් යා යුතු මාවත වෙනස් කරලා නුසුසු ඇසුරෙන් ඔවුන් මුදවා ගැනීමට ඔබ උනන්දු වෙන්න ඕනේ. දැන් කතා කරමු මීන ලග්නය පිළිබඳව. ඉතින් මීන ලග්නය ගැන කතා කරද්දී ඔබ උපන් ජන්ම කේන්දරයේ 80 වෙනි භාවයේ හෙවත් සුඛස්ථානයේ වෙත තමයි රවිග්‍රහය පැමිණෙන්නේ. ඉතින් ජ්‍යොතිෂයේ මෙය රවි පාතාලයට වැටීම කියලා හඳුන්වන අවස්ථා තියෙනවා. මොකද මේක අශුභ ඵල ඉතාමත් බහුල තත්ත්වයක්. අධ්‍යාත්මික කටයුතු වලට නිරත වීමට හෝ හුදකලාව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඔන්න මේ කාලේ සුළු වශයෙන් මඟ පෑදීමක් ඔබට සිදු වේවි. නමුත් පුද්ගලයාගේ රාජ්‍ය බලය තේජස පිළිගැනීම తాවකාලිකව පොඩ්ඩක් හීන වෙලා යාවි. ඔබගේ මෙතෙක් කල ඔබට ගෞරවයෙන් සැලකූ අයම ඔබට අවනම්බු කිරීමට, අපහාස කිරීමට හෝ විවිධ චෝදනා එල්ල කිරීමට පෙළඹේවි. කීර්තියට වඩා Tamanට හානි සිදුවීම ප්‍රවණතාවය වැඩි. ගේ දොර යාන වාහන ඉඩකඩම් පවුලේ ඥාතීන් සමග ඒ තිබූ උරුමකම් පිළිබඳ නීතිමය ගැටලු ඔන්න මතුවෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ගේ ආදායම් තත්ත්වය පහළ වැටීමටත් මනසේ සහනශීලී බව බෙහෙවින් අඩුවීමටත් ඔන්න මේ රවි මාරුව හේතු පාදක වේවි. ඉතින් මීන ලග්න හිමියන් මේ කාලය ඇතුළත හැකිතාක් අනවශ්‍ය සමාජශීලී කටයුතු වලින් ඈත් වෙලා ඉන්න. ව්‍යාපාර පුළුල් කිරීමට යන්න එපා. පවතින තත්ත්වය දැක ගන්න. හැකියාවේදී අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරපිටට පටවා ගන්නත් එපා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ 2026 ජුනි 16 සිදුවන රවි මාරුව මිථුන රාශි සංක්‍රමණය ලග්න 12ටම
පොදුවේ සුබ පළත් නැහැ අසුබ පළත් නැහැ මිශ්‍ර ඵල උදා කරන කාලයක්. ඒක නිසා තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ සවිගේ පිහිටීම විශේෂයෙන්ම දැනට ඔබ පසු වන දශාව හෝ මහදශාව අන්තර්දශාව නිවැරදි අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් පහලින් තමන්ගේ දශාව අන්තර්දශාව තමන්ගේ උප්පත්ති කේන්ද්‍ර පිළිබඳ විස්තර කමෙන්ට් කරගෙන යන්න. අපි තෝරාගත් කේන්ද්‍ර සටහන් වලට නොමිලේ ඔබට අදාළ සේවාව සපයනවා. එහෙනම් ඔබට සුබ දවසක් වාසනාවන්ත දවසක් වේවා කියලා නායිත් ප්‍රාර්ථනා කරනවා.